සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පැවති 2020 තරඟාවලියේ 3.0ක් ලෙස පූර්ණ තරඟාවලි ජයක් එංගලන්තයට හිමි කර දෙමින් පසුගියදා පල්ලිකැලේදී නිමාවට පත් වුණා. ශ්‍රී ලංකා පන්දු යවන්නන් එංගලන්තෙනීම ලකුණු 128කට සීමා කරමින් ජයග්‍රහණය සඳහා මාවත සකස් කළද පිතිකරුවන්ගේ අසාර්ථකත්වයේ හේතුවෙන් ලකුණු 129ක ඉලක්කය හඹා ගියේ ශ්‍රී ලංකාවට සියල්ලන් දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 116ක් පමණයි. තරගයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ වේගපන්දු යවන ක්‍රීඩක දුස්මන්ත චමීර කියා සිටි තරගාවලියේ පරාජය වූ අද කණ්ඩායමේ සහ තමාගේ මානසික මට්ටම ලෝක කුසලානේ ඉලක්ක කරගනිමින් යහපත් මට්ටමක පවතින බවයි. තරගයේදී ලකුණු 21කට කඩලු 5ක් දවා ගනිමින් සිය පෞද්ගලික හොඳම පන්දු යැවීම වාර්තා කිරීමට ලැබීම පිළිබඳව තමා සතුටු වන බවද ඔහු සඳහන් කළා. තරග පරාජය වීම කනගාටුවට කරුණක් වුවත් පන්දු යවන්නන් ලෙස අපේ වගකීම අපි ඉටු කළා. ප්‍රතිකරණයේදී යම් අඩුපාඩු සිදු වුණා. නමුත් ලෝක කුසලයන්ට යද්දී මේ අත්දැකීම් එක්ක මානසිකව ශක්තිමත්ව ඉදිරියට යන්න අපිට පුළුවන් යනුවෙන් චමීර වැඩිදුරටත් පවසා සිටියා. මේ අතර ICC සමග පූර්ණ සමාජිකත්වයේ දරන තරඟ 55කට වඩා නායකත්වයේ දරූ 2020 නායකයින් අතරින් දුර්වලම තරඟ ජයග්‍රහණය කිරීමේ සාමාන්‍යයක් රඳවා තිබෙන ක්‍රීඩකයා බවට දසුන් ශානක මේ වන විට පත්ව තිබෙනවා. මෙම සටහනේ ඉහළම අගයක් වාර්තා කර පළමු ස්ථානයේ රැඳී සිටින්නේ රෝහිත් ශර්මා. දෙවන ස්ථානයේ එංගලන්ත හිටපු නායක ඉයොන් මෝගන් හට හිමි වෙද්දී මහේන්ද්‍ර සිංහ ධෝනි තුන්වන ස්ථානයේ රැඳී සිටිනවා. ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට ඉතාමත් අසීරු අඩියක පසුවදී ඉන්දිය ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙක් වන අජංක්‍ය රහනේ ශ්‍රී ලංකාව පිළිබඳව දැක්වූයේ මෙවන් අදහසක්. ශ්‍රී ලංකාවට හොඳ දගපන්දු යවන්නන් සිටිනවා. එයාලා Tamanගේ දේශගුණික තත්වයන් හොඳට දන්නවා. පිතිකරණ අතින් පොඩි පසුබෑමක සිටියත් සුපිරි අටවටේ තරඟ ඔවුන් ක්‍රීඩා කරන්නේ ශ්‍රී ලංකාවේදී. ඒ වාසිය එයාලට තියෙනවා. මට අනුව සෙමිෆයිනල් යන කණ්ඩායම් 4 නම් ඉන්දියාව, නවසීලන්තය, දකුණු අප්‍රිකාව, ශ්‍රී ලංකාව යනුවෙන් ඔහු ප්‍රකාශ කළා. ශ්‍රී ලංකාවට අවසන් පූර්ව වටය දක්වා යාමට හැකිවේවි යන්න ක්‍රීඩාලෝලී අප සැමගේ බලාපොරොත්තුවක් බව නොරහසක්. ක්‍රීඩකයින් සිය වගකීම සිතටගෙන රට වෙනුවෙන් සිය උපරිමය කිරීමට උත්සාහ කළහොත් එම සිහිනය මහ පොළොවේ සත්‍යක් වීම නැවැත්වීමට කිසිවෙකුටත් නොහැකි වේවි. කෙසේ වෙතත් ක්‍රීඩාලෝලීන් තවමත් බලා සිටින්නේ නිදාගෙන සිටින සිංහයාගේ අවදිවීම නොවේද?